එකම එක සැලොන් ෆේෂියල් එකක්වත් කරන්නේ නැතුව වෙඩින් එකට ස්කින් එක ලස්සනට තියාගන්න මම යූස් කරපු ප්‍රොඩක්ට්ස් මොනවාද කියලා බලමුද? එන්නන්න මම මේ දවස් ටිකේ යූස් කරපු ඩේ ක්‍රීම් එක. මගේ මුණ ඩ්‍රයි වෙන්න ගත්ත මම ඒකයි මේ ක්‍රීම් එක අරගෙන බැලුවේ හරියයිද කියලා. අත්තරම ස්කින් එක මාර විදිහට මොයිස්චර් වුණා මේ ක්‍රීම් එකේ. ඒකත් එක්කම මම ඩේලි යූස් කරපු ෆේස් වොෂ් එක තමයි මේක. ඒක දැන් ඉතින් කියන්න දෙයක් නෑ මම අවුරුදු ගානක් ඉඳන් යූස් කරන එකක්. ඊට පස්සේ මගේ නැතුවම බැරි වයින් ටර්මරික් එක. මේකෙන් මම සතියකට එකපාරක් වගේ තමයි ස්ක්‍රබ් කරේ. මූණ හොඳට ස්ක්‍රබ් කරලා ඒත් එක්කම ෆුල් බොඩි එක ස්ක්‍රබ් කළා මේකේ. ස්ක්‍රබ් කරලා ඒකත් එක්කම මම යූස් කරේ ටෝන් එක. ස්ක්‍රබ් එකයි ටෝන් එකයි විතරයි මම යූස් කරේ. පැක් එකක් යූස් කරේ නැහැ. මොකද ඒ දවස්වල මට එක පැක් එකක්වත් හරි ගියේ නැහැ. පිම්පල්ස් දාන්න වගේ ගත්තා. ස්ක්‍රබ් එකයි ටෝන් එකයි විතරයි මම යූස් කරේ. වෙඩින් එක හින්දා කියලා ගත්ත එකම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එක තමයි මේක. මේක මම යූස් කළේ අන්තිම මාස දෙකමාරි වගේ. හැබැයි මම හිතනවා මේකෙන් ස්කින් එකට ලොකු ඉෆෙක්ට් එකක් වුණා කියලා. මොකද වෙඩින් එක කිට්ටු වෙද්දී මගේ ස්කින් එකට හරි ලස්සන ග්ලෝ ලුක් එකක් ඇවිත් තිබ්බා. දැන් නම් මේක ඉවර වෙලා තියෙනවා. මේක යූස් කරේ රැට විතරයි. මේක ගාගෙන අවුවේ නම් යන්න හොඳ නැහැ. අන්තිමටම ඒ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් එක්ක මම යූස් කරා විටමින් C පෙත්තා. මේක මම හැමදාම ගත්තා. ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා තමයි මම ඒක ගත්තේ. ඒත් එක්කම අනිවාර්යයෙන්ම කරන්න ඕනි ස්කින් කෙයාර් ටිප්ස් ටිකක් තියෙනවා. මම ඒක ඊළඟ වීඩියෝ එකෙන් ගෙන්නම්. බයි.